මට ඕන වුණා මෙහි තියෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන රික්‍රූට්මන්ට් කම්පැනි එකකින් ඒගොල්ලන්ගේ අත්දැකීමත් අපේ GR ගේ ස්ටුඩන්ට්ස් වලට බෙදා ගන්න. ඒක තමයි ඇත්තටම අද මේක කරන්න හේතුව. There's a lot of things that students can gain from this particular event. We'll be talking about how to hire in today's landscape and how the students can prepare to enter the workforce in New Zealand after their studies, how to prepare their cover letters, how to prepare their CVs, and what hiring managers are looking for when they're applying and interviewing to enter the workforce, whether that's through an agency or direct into a company themselves, to hopefully get more people into employment in New Zealand. In today's program, we discussed about how to prepare for the interview and also how to prepare a proper CV. A CV that's suitable for the New Zealand job market. And this seminar conducted by Mr. Prasad and GRI team helped me to understand how to adapt, how to create a CV that's much suitable for the New Zealand job market. These workshops help them apply for jobs, understand how the job market is for New Zealand and what they should be looking at when they are applying for jobs. This gives them the really good insight about the job market and what to do when applying for jobs. GRA ගේ සක්සස් එක අපි මනින්නේ GRA එකෙන් අපි අවුරුද්දට කීයක් එනවද ස්ටුඩන්ට්ස්ලා කොච්චර වීසා ඇප්‍රූව් වෙනවද කියන එක මත නෙමෙයි අපි GRA ගේ සක්සස් එක මනින්නේ. GRA ගේ සක්සස් එක අපි මනින්නේ එන අයගෙන් කොච්චර කෙනෙක් සක්සස්ෆුලි මේ රටේ සෙටල් වෙනවද. මොකද ගොඩාක් මේ රටේ එන අයගේ බලාපොරොත්තුව ඇවිල්ලා මේ සෙටල් ඩවුන් වෙන්නනේ. එතකොට ඒකට අපි දෙන සපෝට් එකකින් මත ඒගොල්ලෝ සක්සස් වෙන එකෙන් තමයි අපි ඇත්තටම සක්සස් එක මනින්නේ. නැතුව අපි නම්බර්ස් වලින් නෙමෙයි සක්සස් එක මනින්නේ. මෙච්චර කල් මම ගොඩාක් ජොබ්ස් වලට ඇප්ලයි කරා, සමහර ඒවා සක්සස් වුණා. නමුත් හොඳ ජොබ් එකක්, පිළිවෙලට ජොබ් එකක් හොයාගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම මං හිතන්නේ අද තමයි මට ලැබුණේ. GRA ගේ ඔන්ගෝයින් සපෝට් එක හැමදාම තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඇක්සස් එක තියෙනවා මට ඕන වෙලා කතා කරන්න, ඒගොල්ලන්ගේ CV එකක් රිවිව් කරන්න, ඒ වගේම රෙෆරන්සස්, එතකොට ඒ වගේම ජොබ් ඔපචුනිටිස් සහ මේවට සපෝට් එක දෙන්න ඒක තියෙනවා. ඊට අමතරව අපි මේ වගේ වර්ක්ෂොප්ස් අපි ඇට්ලීස්ට් මාසෙකට සැරයක් විතර කරනවා. ඒගොල්ලන්ට පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න ජොබ් ඔපචුනිටි එකක් ලබා ගන්න. ඉතින් ඒක ඔන්ගෝයින් දෙයක්. ඒක අද ඉවර වෙනවා හෙට ඉවර වෙනවා නෙමෙයි. ඒක ඇත්තටම GRA එකෙන් කෙනෙකුට ටයිම් ෆ්‍රේම් එකක් නැතුව ඔන්ගෝයින් යන සපෝට් එකක්.